එතකොට ළමයි කලින් වීඩියෝස් වල වගේම ඔයගොල්ලෝගේ O level වල තියෙන රසායන විද්‍යාව කොටසත් ලේසියෙන් මතක තියාගන්න ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් වීඩියෝ සෙට් එකක් අරගෙන එන්න අපි හිතුවා. එතකොට මේ තියෙන 2023 අවුරුද්දේ O level exam එකට ව්‍යුහගත රචනා ප්‍රශ්නයකට රසායන විද්‍යාවේ තියෙන මිශ්‍රණ පාඩමකින් හෝ ප්‍රශ්නයක්. එතකොට මේ වගේ හැමදාම මිශ්‍රණ පාඩමින් O level paper එකට එක්ක ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නයක් එහෙම නැත්නම් එසේ ප්‍රශ්නයක් නිතරම එනවා. එතකොට මේ මිශ්‍රණ පාඩමේ තියෙන මිශ්‍රණ වෙන් කිරීම කියන කොටස ගොඩාක් වැදගත්. මොකද ඒකෙන් ප්‍රශ්න අහපු අවුරුදු ගාන ගොඩක් වැඩි. එතකොට මේ මිශ්‍රණ වෙන් කිරීම යටතේ තියෙනවා ආසමනය කියන ක්‍රමය. ඔන්න ඔය ආසමනය කියන ක්‍රමය කොහොමද ලේසියෙන් තේරුම් ගන්නෙ, කොහොමද ඒක ලේසියෙන් මතක තියාගන්නේ කියලා සම්පූර්ණයෙන්ම මේ වීඩියෝ එකේ කතා කරනවා. මුලින් ඉඳලා අගට පිළිවෙලට කරුවොත් ඔයාලට මේ කොටසයි පාඩම් කරගන්න ඕනේ නැති ලේසි කොටසක් බවට පත් කරගන්න පුළුවන්. ඒක නිසා වීඩියෝ එකේ මුලින් ඉඳන් අන්තිම වෙනකම් හරියට බලන්න. එතකොට මේ ආසවන ක්‍රම කියලා ගත්තාම මේ සිද්ධිය කතා කරන්න කලින් පොඩි දෙයක් හරියට තේරුම් අරගෙන තියෙන්න ඕනේ. ඒ තමයි මෙන්න මේ ඝන ද්‍රව වායු කියන සිද්ධිය. ඒ කියන්නේ අපි දන්නවා ඕනම දෙයක් ගත්තාම එළියේ තියෙන වස්තුවක් ගත්තාම ඝන අවස්ථාවක් තියෙනවා, යාළුවා ද්‍රව අවස්ථාවක් තියෙනවා, යාළුවා වායු අවස්ථාවකට පත් කරන්නත් පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ ඝන අවස්ථාවේ ඉඳලා ද්‍රව අවස්ථාවට, ද්‍රව අවස්ථාවේ ඉඳන් වායු අවස්ථාවට පත් වෙන එක උෂ්ණත්ව තියෙනවා. ඒවට අපි කියන විශේෂ නම් තියෙනවා. මම මේක පොඩි උදාහරණයක් එක්ක පැහැදිලි කරන්නම්කෝ. උදාහරණයක් එක්ක පැහැදිලි කරනවා ඔයගොල්ලෝ හොඳට තේරෙයි. අපි ගමු ඔයගොල්ලෝ හැමෝම දැකලා තියෙනවා කඩේ තියෙන මාගරින් දැකලා තියෙනවනේ. මාගරින් එක්ස්ට්‍රා මාගරින් තියෙන. මාගරින් තියෙන මෙහෙම කැටයක් විදියට නේ. මෙහෙම කැටයක් විදියට තියෙන. ඕක අපි තෙල් ත්‍යාගයකට දාලා රත් කරාම මොකද වෙන්නේ? මේක තෙල් විදියට දිය වෙලා යනවනේ. තෙල් විදියට දිය වෙලා යනවා. එතකොට මෙන්න මේ ඝණයක් විදියට තිත් එක ද්‍රවයක් විදියට දිය වෙන්න නම් අපි උෂ්ණත්වය වැඩි කරන්න ඕනේ. නැත්නම් සරලව කියනවා නම් රස්නේ වැඩි කරන්න ඕනේ. ඒක උෂ්ණත්වය වැඩි කරලා යම්කිසි එක උෂ්ණත්වයක් එනවා. ඒ උෂ්ණත්වයේදී තමයි මේක ඝන තත්ත්වයේ ඉඳලා ද්‍රව තත්ත්වයට පත් වෙන්නේ. අපි හිතමු සෙල්සියස් අංශක 40 කියලා. සෙල්සියස් අංශක 40 දක්වා රත් කරාම මොකද වෙන්නේ? ඔන්න මාගරින් තෙල් බවට පත් වෙන පටන් ගන්නවා. ඒ කියන්නේ මාගරින් කැටේ දිය වෙලා යනවා. ඒ කියන්නේ 40 සෙල්සියස් කියන උෂ්ණත්වයෙන් පස්සේ මාගරින් කියන එක, ඒ කියන්නේ අපි හිතමු සෙල්සියස් අංශක 42, 43, 44 මේ වගේ උෂ්ණත්වවල කවදාවත් මාගරින් ඝනයක් විතර තියෙන්න පුළුවන්. ඝනයක් විතර තියෙන්න බෑ. අනිවාර්යයෙන්ම තියෙන ද්‍රවයක් විතර. ඒ කියන්නේ මෙන්න මේ යම්කිසි උෂ්ණත්වයක් තියෙනවා. ඒ උෂ්ණත්වයට පස්සේ ඒ මොකක් හරි ඝන ද්‍රව්‍ය අනිවාර්යයෙන්ම ද්‍රවයක් බවට පත් වෙනවා. අන්නේ අදාළ උෂ්ණත්වයට අපි කියනවා මේ ඝනයේ ද්‍රවාංකය කියලා. ඒ කියන්නේ ඊට වඩා ඒක රත් කරාට පස්සේ උෂ්ණත්වයට වඩා රත් කරාට පස්සේ අනිවාර්යයෙන් මේක දිය වෙලා යනවා. ඒ වගේම තමයි මේ දිය වෙච්ච එක තව ටිකක් රත් කරන්න ද්‍රව කියන එක වායු බවට පත් වෙනවා. අපි හිතමු සෙල්සියස් අංශක 100 කියන්නේ නැත්නම් 90 කියලා. 90 සෙල්සියස් වලට උන රත් කරද්දී මාගරින් තෙල් නැහැ, මාගරින් තාච්චියෙන් වාෂ්ප වෙලා යනවා. මාගරින් තාච්චියෙන් මෙහෙම වාෂ්ප වෙලා යනවා. එතකොට මෙන්න මේ උෂ්ණත්වයෙන් පස්සේ, ඒ කියන්නේ අපි හිතමු සෙල්සියස් අංශක 92, 96, 99, 105 මේ ඕන උෂ්ණත්වයක ගත්තොත් මාගරින් ද්‍රව විදියටවත් ඝන විදියටවත් තියෙන්න බෑ. තියෙන්න පුළුවන් වාෂ්ප විදියට විතරයි. ඒ කියන්නේ යම්කිසි උෂ්ණත්වයක් තියෙනවා. ඒ උෂ්ණත්වයෙන් පස්සේ අදාළ එක වායුවක් විදියට විතරයි නම් තියෙන්නේ. අපි ඒකට කියනවා ඒ උෂ්ණත්වයට කියනවා මොකක්ද? තාපාංකය කියලා. ඕක අනිත් පැත්තට එන්න පුළුවන්. මම කියපු කතාව අනිත් පැත්තට එන්න පුළුවන්. හිතන්න මාගරින් වාෂ්ප ටිකක් අර දී වෙලා වාෂ්ප වෙලා ගියපු මාගරින් වාෂ්ප ටිකක් අපි එකතු කරගෙන ඉඳලා ඒකේ උෂ්ණත්වය එන්න අඩු කරගෙන. ඒ කියන්නේ හීතල කරගෙන යනවා. උෂ්ණත්වය අඩු කරගෙන ඇවිල්ලා සෙල්සියස් අංශක 90ට වඩා උෂ්ණත්වය අඩු කරාම ඊටත් වඩා උෂ්ණත්වය අඩු කරාම කියන්නේ 89, 85 ඒ වගේ උෂ්ණත්ව වලට අඩු කරාට පස්සේ මාගරින් තවදුරටත් වාෂ්පයක් විදිහට තියෙන්නේ ඒක ද්‍රවයක් බවට පත්. ඒ කියන්නේ තාපාංකය කියන එකට වඩා වැඩි උෂ්ණත්වය වැඩි වෙලා තිබ්බොත් ඒක තියෙන වායුවක් විදිහට, තාපාංකයට වඩා උෂ්ණත්වය අඩු වෙලා තිබ්බොත් ද්‍රවයක් විදිහට. ඔන්න ඔය සිද්ධිය තේරුනොත් තමයි ඔයාලට මෙන්න මේ උඩ තියෙන ක්‍රම ටික තේරුම් ගන්න පුළුවන්. හරිද? මේක නිසා හොඳට තේරුම් ගන්න මම ආයි කියන්නම්. තාපාංකය කියලා උෂ්ණත්වයක් තියෙනවා. ඕන මේකට තාපාංකයක්, ද්‍රවාංකයක් කියලා තියෙනවා. අපිට ගොඩක් වැදගත් වෙන්නේ මේකෙදි තාපාංකය. තාපාංකයට වඩා උෂ්ණත්වය වැඩි නම්
අනිවාර්යෙන් මෙයා තියෙන වායුවක් විදිහට තාපාංකයට වඩා උෂ්ණත්වය අඩු නම් එයා තියෙන්නේ ද්‍රවයක් විදිහට. හරිද? දැන් උදාහරණයක් විදිහට මම තව උදාහරණයක් ගන්නම්. හිතන්න පෙට්‍රල් කියන්නේ. පෙට්‍රල් දන්නවනේ හැමෝම. පෙට්‍රල් වල මම කියනවා තාපාංකය සෙල්සියස් අංශක 150යි කියලා. 150යි සෙල්සියස් අංශක. දැන් මම ඔයාගේ ප්‍රශ්නයක් අහනවා. සෙල්සියස් අංශක 103 උෂ්ණත්වයේ මම පෙට්‍රල් තිබ්බොත් පෙට්‍රල් තියෙන ද්‍රවයක් විදිහටද වායුවක් විදිහටද? තාපාංකය 150යි. තාපාංකයට වඩා අඩුයිනේ. එහෙනම් අනිවාර්යයෙන්ම පෙට්‍රල් තියෙන්නේ ද්‍රවයක් විදිහට. සෙල්සියස් අංශක 180 මම පෙට්‍රල් තියලා තිබ්බොත් තාපාංකයට වඩා උෂ්ණත්වය වැඩි කියන්නේ අනිවාර්යයෙන්ම වායුවක් විදිහට තියෙන්නේ. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි කරගෙන යද්දී තාපාංකය බහුවෙද්දී වායුවක් බවට පත් වෙනවා. උෂ්ණත්වය අඩු කරගෙන තාපාංකයට වඩා උෂ්ණත්වය අඩු වෙනකද්දී මෙයා ද්‍රවයක් බවට පත් වෙනවා. ඔන්න ඔය සිද්ධිය හරියට තේරුණොත් තමයි ඔයාලට මෙන්න මේ ආසවණය කියන ක්‍රමය සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. හරිද? මම හිතනවා දැන් ඒක හැමෝටම තේරෙන්නේ නැති කියලා. ඕක තොලුවේ තියාගෙන අපි බලමු මෙන්න මේ මොනවද මේ මිශ්‍රණ වලින් සංඝටක වෙන් කරගන්න ක්‍රම තුන කියලා. හරිද? ටක්කාල බලමු. මේක හරිය ලේසි දෙයක් තියෙන. හරියට ඔයා තේරුම් ගත්තොත් එහෙම ඔයාලට පාඩම් කරගන්න කිසිම දෙයක් මේක ඇතුළේ නැහැ. හරිද? තේරුම් ගන්න එක තමයි වැදගත්ම දේ. ගොඩක් අය කරන්නේ මේක කටපාඩම් කරලා මතක තියාගන්න හදනවා. ඔළුවට යන්නෙත් නැහැ, තේරෙලත් නැහැ. කටපාඩම් කරගෙන ගිහින් එක්සෑම් එකේ ලියන්න බලනවා. හැබැයි එක්සෑම් එකේ දෙන්නේ එක උදාහරණ. මේක පැහැදිලි කරන්න අරක පැහැදිලි කරන්න සමහර වෙලාවට අච්චුපොතේ තිබ්බ රූප නෙමෙයි දෙන්නේ. දැන් 2023 ප්‍රශ්නය ගත්තත් අච්චුපොතේ තියෙන රූප නෙමෙයි පොඩ්ඩක් වෙනස් කරලා දීලා තියෙන්නේ. ඒක ඔයාලට හිතන්න නම් ඔයා හරියට මේක ඇතුලේ වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න තියෙන්නේ. හරිද? එතකොට මම දැන් තාපාංකය කියන කතාව හැමෝටම තේරුණා කියලා හිතනවා. ඔයකත් ඔළුවේ තියාගෙන අපි යන අවස්ථා තුනක් තියෙනවා. මම පොඩි උදාහරණ තුනක් කරන් තියෙනවා. මේ උදාහරණ තුනේදී එක එක ඒවාදී පාවිච්චි කරපු ක්‍රමය මොකක්ද කියලා. ඒ කියන්නේ දැන් අපි මේ කතා කරන්නේ යම්කිසි මිශ්‍රණයකින් අපිට අවශ්‍ය දෙයක් වෙන් කරගන්නේ කොහොමද කියලානේ. දැන් උදාහරණයක් විදිහට අපිට හම්බ වෙනවා මුහුදු ජලයේ සාම්පල් එකක්. මුහුදු ජලය අපිට බොන්න පුළුවන් බෑනේ. ලුණු රහ වැඩි. ඒකේ ලුණු ගොඩාක් තිය වෙලා තියෙනවා. එතකොට අපිට ලුණු ටික අයින් කරලා බොන්න පුළුවන් වතුර විතරක් මුහුදු ජලයෙන් වෙන් කරගන්න ඕනේ. අපි පළවෙනි එක බලන්නේ නැහැ නේද? එහෙම උදාහරණයක්. ඒ කියන්නේ මෙන්න මෙතන මම මේ දාලා තියෙනවා ප්ලාස්කුවේ මුහුදු ජලය දාලා තියෙනවා. මුහුදු ජලය මම මේ නිල් පාටින් පෙන්නලා තියෙනවා. කළු පාට ඩොට් ඩොට් පෙන්නලා තියෙන්නේ. ඒක දිය වෙලා තියෙන ලුණු. ඒ කියන්නේ එක එක ලවණ ಜಾති දිය වෙලා තියෙනවා. හරිද? එක එක ලවණ ಜಾති දිය වෙලා තියෙනවා. දැන් අපිට ওই වතුර සාම්පල් එකෙන් වෙන් කරගන්න ඕන අපිට බොන්න පුළුවන් ජලය විතර. අපි මොකද කරන්නේ? හරිම ලේසි වැඩක් කරන්න තියෙන්නේ. අපිට සාමාන්‍ය පුද්ගලයෙක්ගෙන් හෙව්වත් කියලා මොකද්ද කරන්න පුළුවන්? අපි මොකද කරන්නේ? මේ මුහුදු ජලයේ සාම්පල් එක රත් කරනවා. මුහුදු ජලයේ සාම්පල් එක රත් කරනවා. තාපය සපයනවා. රත් කරාම මොකද වෙන්නේ? මේකේ තියෙන ජලයේ ද්‍රවයක් විදිහට තියෙන්නේ. ලුණු තියෙන්නේ ඝනයක් විදිහට තාම. දිය වුණාට ඒක ඝනයක් විදිහට තියෙන්නේ. එතකොට ලුණු වාෂ්ප වෙන කලින් අරගේ තියෙන ජලය ටික වාෂ්ප වෙන්න පටන් ගන්නවා. අර වතුර මිශ්‍රණයේ තියෙන ජලය ටික වාෂ්ප වෙන්න පටන් ගන්නවා. එතකොට ජලය ටික මොකද වෙන්නේ? වාෂ්ප වෙලා අපි මෙතන මේ ප්ලාස්කුවේ උඩ සීල් කරලා තියෙන එකෙන් එළියට යන්න බෑ. මේක ඇතුලේ වාෂ්ප ටික එකතු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි වාෂ්ප ටික යවනවා ආයි දිග නලයක් කරහා යවනවා. මෙතනින් වාෂ්ප වෙච්ච ටික අපි ආයි යවනවා මෙන්න එහෙම නලයක් දිගේ යවනවා. මේ නලය දිගේ යවද්දී නලයේ වටේට මෙහෙම ජලය දාලා පොඩි උපකරණයක් තියෙනවා විද්‍යාගාරයේ. අපි මේකට කියන්නේ ලීබික් කන්ඩෙන්සරය කියලා. ඔකේ නම මතක තියාගන්න. ගොඩාක් පාරවල් වල එක්සෑම් එකේ අහලා තියෙනවා. නම තමයි ලීබික් කන්ඩෙන්සරය. හරිද? ලීබික් කන්ඩෙන්සරේ වැඩේ තමයි ලීබික් කන්ඩෙන්සරේ ඇතුලේ බටයක් තියෙනවා. වටේට වතුර පුරවලා තියෙනවා. ලීබික් කන්ඩෙන්සරේ වටේට වතුර මේ පෑන් බටේ කියලා හිතන්නකො. පෑනේ ඇතුලේ බටේ තමයි මේ අර වාෂ්ප ටික ගමන් කරන්නේ. ඒ ඉතුරු ටික අර බටයයි පෑනේ අතර තියෙන ඉඩේ වතුර පුරවලා තියෙනවා. දැන් වතුර කියන්නේ ආයි සාමාන්‍ය හීතලක් නෙදී. දැන් වාෂ්ප ටික රත් වෙද්දී වායු බවට පත් වුණා. ආයි වතුර කියන්නේ සාමාන්‍ය උෂ්ණත්වය. ආයි දැන් මොකද වෙන්නේ? දැන් මෙතන වාෂ්ප වෙන්නේ අර තාපාංකයට වඩා මම අර කලින් කිව්ව විදිහින් ගත්තොත් එහෙම රත් කරගෙන යද්දී තාපාංකයට වඩා දැන් ජලයේ තාපාංකයේ සිසිල් සංචික 100යිනේ 100ට වඩා උෂ්ණත්වය වැඩි වුණාම තමයි ජලය වාෂ්ප වෙලා යන්නේ.
දැන් මේ හරියට උෂ්ණත්වය ආයේ සෙල්සියස් අංශක 100ක් නැහැ. වටේට තියෙන වතුරනේ. වටේට වතුර පුරවපු බටයක් තියෙන. ඒකට තමයි අපි ලීවික් කන්ඩෙන්සර් කියලා කියන්නේ. ඒකට වතුරේ උෂ්ණත්වය සාමාන්‍ය සෙල්සියස් අංශක 30ක් වගේ. දැන් මේ වාෂ්ප ටික මොකද වෙන්නේ? ආයි මෙතනින් යද්දි කූල් වෙන්න පටන් ගන්නවා. 100 සෙල්සියස් උෂ්ණත්වයේ තිබ්බ වාෂ්ප ටිකේ උෂ්ණත්වය එන්න අඩු වෙනවා. 90යි 80යි 70 හොම අඩු වෙවි යනවා. එතකොට 100ට වඩා අඩුයි නම් අනිවාර්යෙන් ජලයේ තියෙන්නේ ද්‍රවයක් විදිහට. ආයි මේ වාෂ්ප ටික මොකද වෙන්නේ? ද්‍රව බවට පත් වෙනවා. එතකොට අපි මෙතනින් මොකක් හරි බීකරයක් තිබ්බොත් අපිට වතුර ටික එකතු කරගන්න පුළුවන්. ඒ වතුරේ ලුණු තියෙනවද? ලුණු නැහැ. ඇයි? ලුණු ටික තාම වාෂ්ප වෙන්න පටන් ගත්තේ නැහැ. ලුණු වල තාපාංකය ගොඩාක් වැඩි. ලුණු වල තාපාංකය සාමාන්‍ය සෙල්සියස් අංශක 700ක් 800ක් වගේ ගොඩාක් ලොකු වගේ. ලුණු වාෂ්ප වෙන්න නම් එච්චරට රත් කරන්න ඕනේ. එච්චරට රත් කරන්නේ නැහැනේ. අපි රත් කරන්නේ සාමාන්‍ය උෂ්ණත්වයකට රත් කරා අපිට වාෂ්ප කරගන්න ඕනේ වාෂ්ප වුණා. ආයේ වාෂ්පය අපි සිසිල් කරගන්න. අපි කියනවා ඝනීභවණය කරගන්නවා. ද්‍රවයක් වාෂ්ප වෙනකොට අපි කියනවා වාෂ්පීකරණය කියලා. වාෂ්පීකරණය. ද්‍රවයක් වායුවක් බවට පත් වෙන එක. ඊට පස්සේ මේ වායුව නැවත ද්‍රවයක් බවට පත් වෙනවා නම් අපි කියනවා ඝනීභවණය කියලා. එතකොට මෙතෙන්දී ජලයට මොකද වෙන්නේ? මුලින්ම වාෂ්පීකරණය වෙලා වාෂ්ප වෙලා යනවා. ඊට පස්සේ අර සාමාන්‍ය උෂ්ණත්වයේ තියෙන ජලය හරහා යද්දි මොකද වෙන්නේ? ඝනීභවණය වෙලා යනවා. ඝනීභවණය වෙලා මෙන්න මේ විදිහට ආයි ජලය ටික අපිට එකතු කරගන්න පුළුවන්. අපිට ඕනේ එතකොට මුහුදු ජලය අර ලුණු නැති සාමාන්‍ය පානීය ජලය එකතු කරගන්න පුළුවන්. එතකොට ඔක තමයි පළවෙනි අපි කතා කරන මිශ්‍රණයකින් සංඝටක වෙන් කරගන්න පළවෙනි ආසවන ක්‍රමය. ඇයි මේ ආසවන කියන වචනයක් පාවිච්චි කරන්නේ? ආසවන කියන වචනේ තේරුම තමයි යම්කිසි මිශ්‍රණයකින් සංඝටක වෙන් කරන්න අපි මිශ්‍රණය නටවලා, ඒ කියන්නේ රත් කරලා ඒක වාෂ්ප කරලා නැවතේ වාෂ්පයේ ද්‍රව බවට පත් කරනවා නම් අපි අන්න ඒකට තනි නමක් කියනවා ආසවණය කියලා. ඒක තමයි මම මෙතන මේ රතු බෑනේ ලියලා තියෙන්නේ. මිශ්‍රණයක් තියෙනවා. මිශ්‍රණය අපි රත් කරලා වාෂ්පීකරණය කරලා වාෂ්ප හදා ගන්නවා. ආයේ වාෂ්පය අපි ඝනීභවණය කරලා ද්‍රවය හදාගෙන අපිට අදාළ ද්‍රවය විතරක් අපිට අවශ්‍ය සංඝටකයේ විතරක් මිශ්‍රණයෙන් වෙන් කරගන්න. ඔන්න ඔය සම්පූර්ණ ක්‍රියාවලියට කියන තනි නම තමයි ආසවණය කියලා කියන්නේ. එතකොට මේ හැම එකේදීම වෙන්නේ එකම දේ. හැම එකේදීම වෙන්නේ අපි තාපය සපයනවා, වාෂ්පයක් හැදෙනවා. ඒ වාෂ්පය අපි නැවත ද්‍රවයක් බවට පත් කරලා අපිට අවශ්‍ය ද්‍රව්‍ය විතරක් වෙන් කරගන්න. ඒ සම්පූර්ණ ක්‍රියාවලියට අපි කියනවා ආසවණය කියලා. හරි? එතකොට අපිට පළවෙනි මුලින්ම කරගන්න තිබ්බේ මුහුදු ජලයෙන් පානීය ජලය වෙන් කරගන්න. ඒක හරිම ලේසි. අපි මොකද්ද කරේ? සාමාන්‍ය විදිහට තාපය සපුවා අපිට අවශ්‍යව වාෂ්ප කරගත්තා. ඒකයි ඝනීභවණය කරලා අපිට ද්‍රවය වෙන් කරගන්න. මේක හරිම සරල නිසා අපි මේකට කියනවා සරල ආසවණය කියලා. පළවෙනි එකට අපි කියනවා සරල ආසවණය කියලා. මේකට අපි කියනවා සරල ආසවණය කියලා. හරි? දෙවෙනි එකේදී වැඩි ටිකක් සංකීර්ණ වෙනවා. දෙවෙනි එකේදී අපිට ඕන බොර තෙල්. දෙවෙනි එකට මම උදාහරණකින්ම කියන්නම්. බොර තෙල් ඕගොල්ලෝ අහලා තියෙනවද? දැන් ඔය මේ දවස්වල යුද්ධයක් එහෙමත් යන්නේ බොර තෙල් තියෙන රටවල් කියලා. ඒ කියන්නේ පොළොවේ යට අපිට හම්බෙනවා නිකන් තාර වගේ නිකන් ඝන ද්‍රව්‍යයක් හම්බෙනවා. ඒකට අපි කියන්නේ බොර තෙල්. මේ බොර තෙල් කියන්නේ පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල්, ඊට පස්සේ අපි ගෑස් හදන්න ගන්න LP ගෑස්, මේ හැම එකේම එකතු ඔක්කොම මිශ්‍ර වෙලා දෙන ද්‍රවයට තමයි බොර තෙල් කියලා කියන්නේ. මේක අර ද්‍රවයේ විදිහට තියෙද්දි බොර තෙල් විදිහට අපිට මේකෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්න බෑ. හැබැයි අපිට ඕකෙන් පෙට්‍රල් ටික වෙනම ගත්තොත්, ඩීසල් ටික වෙනම ගත්තොත්, භූමි තෙල් ටික වෙනම ගත්තොත්, ගෑස් වලට පුරවන්න ඕන LP ගෑස් එක වෙනම ගත්තොත් අපිට ප්‍රයෝජන එකින් ගොඩාක් ගන්න පුළුවන්. එහෙනම් ප්‍රයෝජන ගන්න නම් අපි අර මිශ්‍රණය බොර තෙල් කියන මිශ්‍රණයේ තියෙන සංඝටක ටික එකින් එකට වෙනම වෙන් කරලා ගන්න ඕන. මිශ්‍රණයක් තියෙනවා ಜಾති ගොඩාක් දිය වෙලා තියෙන්නේ. අපි එක එක වෙනම වෙන් කර ගන්න ඕන. දැන් පළවෙනි එකේදී අපිට මොකද උනේ? මිශ්‍රණයක් තිබ්බා අපිට වෙන් කරගන්න ඕනේ මිශ්‍රණේ එකක් විතරයි. මෙතෙන්දී එහෙම නෙමෙයි. මිශ්‍රණයක් තියෙනවා, මිශ්‍රණයේ ඇතුළේ ಜಾති ගොඩාක් තියෙනවා. අපිට එක එකක් වෙනම වෙන් කරගන්න ඕනේ. පෙට්‍රලුත් තියෙනවා, ඇතුළේ ඩීසලුත් තියෙනවා, භූමි තෙලුත් තියෙනවා, LP ගෑස් එකක් තියෙනවා. අපිට හැම එකක්ම ඕනේ. හැම එකම වෙනම වෙන් කරගන්න ඕනේ. එතකොට සරල ආසවණේ පාවිච්චි කරලා හරියන්නේ නැහැ. හිතන්න දැන් මෙතන සරල ආසවණේ වගේ පෙට්‍රල් වල තාපාංකය හොයාගෙන පෙට්‍රල් විතරක් වාෂ්ප කරලා පෙට්‍රල් ආයි ද්‍රවය කරගත්ත කියලා ඒක හරියන්නේ නැහැ.
ඒ වැඩේ හරියන්නේ නැහැ. මොකද මෙතෙන්දි වාෂ්ප වෙන දේවල් ගොඩාක් තියෙනවා. පෙට්‍රල් විතරක් නෙමෙයි ඒත් එක්කම ඩීසලුත් වාෂ්ප වෙනවා එකපාර. LP ගෑස් එකක් ටිකක් වාෂ්ප වෙනවා. හැම එකේම මිශ්‍රණයක් තමයි අපිට ආයි හම්බ. ඒක නිසා මෙතෙන්දී අපි වෙනස් පොඩි විශේෂ උපක්‍රමයක් පාවිච්චි කරනවා. හරි? මම මේක පැහැදිලි කරන්න පොඩි උදාහරණයක් ගන්නම්. මේවයි තාපාංක වලට අපි නිකන් ඉලක්කම් ටිකක් දාගමුකෝ. හිතමු අපි පෙට්‍රල් වල LP ගෑස් වල තාපාංකය සෙල්සියස් අංශක 50යි. එතකොට ඩීසල් වල තාපාංකය සෙල්සියස් අංශක 100යි. පෙට්‍රල් වල තාපාංකය සෙල්සියස් අංශක 150යි කියලා අපි ගමු. හරි? ඔන්න ඔය තුනේ තාපාංක තුනක් තියෙනවා. වෙනස් තාපාංක තුනක් තියෙනවා. ඒ තුනම දෙලා තියෙනවා. මේ පාට තුනකින් ඇඳලා පෙන්නනවා. ඒ කියන්නේ නිල් පාටින් අපි හිතමු තියෙන්නේ නිල් පාටින් තියෙන්නේ පෙට්‍රල්. ඊට පස්සේ කළු පාටින් තියෙන ඩීසල්, රතු පාටින් තියෙන LP ගෑස් කියලා හිතමු. මම මේ මෙතන ඇඳලා තියෙන මිශ්‍රණය. හරිද? දැන් අපි මොකද්ද කරන්න ඕන? ආසවණේදී නම් අපි අනිවාර්යයෙන් මුලින්ම කරන්නේ මිශ්‍රණය රත් කරලා වාෂ්පයක් හදාගන්න එක ඕනම ආසවණයකදී වෙන්නේ ඒක. හරිද? ආසවණයක් කිව්ව ගමන් වාට ඔළුවට එන්න ඕන මිශ්‍රණයක් තියෙනවා වාෂ්ප කරා. වාෂ්පයයි අපි සිසිල් කරලා ද්‍රවයක් හදාගන්න. ඕක තමයි ඕනම ආසවණයක වෙන්නේ. එතකොට මෙතෙන්දී අපි මුලින්ම කරන්නේ දැන් සෙල්සියස් අංශක 50ට රත් කරොත් මොනවා විතරද වාෂ්ප වෙන්නේ? LP ගෑස් එක විතරයි වාෂ්ප වෙන්නේ. හරිද? LP ගෑස් එකයි අනිත් ඒවායින් චුට්ටක් තමයි වාෂ්ප වෙන්නේ. දැන් අපිට මුළු මිශ්‍රණයම මෙතන වාෂ්ප කරගන්න ඕනනේ. මොකක්වත් ඉතුරු වෙන්නේ තියෙන මුළු මිශ්‍රණයම වාෂ්ප කරගන්න ඕනේ. ඒක නිසා අපි මුලින්ම මොකද කරන්නේ? ඔක්කොටම හරියන්න සෙල්සියස් අංශක 150ට මේක රත් කරලා දාන්න. එතකොට ඔක්කොම ටික මුළු මිශ්‍රණයම වාෂ්ප වෙලා යන උඩට. සෙල්සියස් අංශක 150ට මේක රත් කරලා දාන්න. එතකොට මේ තියෙන ඔක්කොම නිල් පාටේවල, කළු පාටේවල ඔක්කොම. එයි දැන් 150ට වැඩි කියන්නේ පෙට්‍රල් තියෙන්න ඕනත් වායුවක් විදියට. ඩීසල් තියෙන්න ඕනත් වායුවක් විදියට. මොකද 100ට වඩා වැඩි උෂ්ණත්වය. LP ගෑස් තියෙන්න ඕනත් වායුවක් විදියට 50ට වඩා උෂ්ණත්වය වැඩි. ඒක නිසා හැම එකම මේ විදියට මොකද වෙන්නේ? වාෂ්ප වෙලා යනවා. ඊට පස්සේ මේකෙදී අපි පොඩි ගැජට් එකක් පාවිච්චි කරනවා මේකේ තිබෙන්නේ නැති. මේකට අපි කියනවා ආසවන කුළුණ කියලා. මෙන්න මේ මැද තියෙන එකට මම කළු පාටින් ඇඳලා තියෙන ආසවන කුළුණ. ආසවන කුළුණ කියන්නේ අර එන වාෂ්පය අපි එක එක කුටීර හරහා යවනවා. දැන් මෙතන තියෙනවා කුටීර තුනක්. මේ තියෙන පළවෙනි කුටීරය, දෙවෙනි කුටීරය, තුන්වෙනි කුටීරය. මේ එක එක කුටීරය ඇතුලේ උෂ්ණත්වය වෙනස්. ඊතන කාමර තුනක් තියෙනවා කියලා එක ළඟ. ඒ කාමරයේ තියෙන AC එකේ උෂ්ණත්වය වෙනස් කරා මේ කාමරයේ උෂ්ණත්වය වෙනස් වෙනවනේ. පළවෙනි කාමරයේ උෂ්ණත්වය එකක්, ඊළඟ එකේ තව එකක්, ඊළඟ එකේ එකක්. මේක හොඳට මතක තියාගන්න. උඩම තියෙන එකේ උෂ්ණත්වය අඩුයි. හරි? මෙතනින් දැන් අපි අඩු උෂ්ණත්වය තියෙන 50 සෙල්සියස් නේ. පළවෙනි එක අපි හදලා තියෙන සෙල්සියස් අංශක 50යි. ඊළඟ එකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. ඊළඟ එකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 150යි වෙන්න තමයි හදලා තියෙන්නේ. උඩට යන්න උෂ්ණත්වය අඩුයි කියන එක හොඳට මතක තියාගන්න. හරිද? වැඩි වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් හැම එකේම උඩට යන්න උෂ්ණත්වය වැඩි වෙනවනේ. නැත්තම් ඕන මේක වැඩි වෙනවා කියලා අපි උඩට යන්න වැඩි වෙනවා කියලා ගන්න. මේක මතක තියාගන්න. උඩට යන්න අඩු වෙනවා කියලා මතක තියාගන්න හොඳයි. හරි? ආසවන කුළුණේ. දැන් මොකද වෙන්නේ? 150 දැන් මේ වාෂ්ප ටික කොහොම ටික වාෂ්ප වෙලා එනවා. 150ට වඩා මෙතනින් උඩට යද්දී උෂ්ණත්වය අඩුයි. 150ට වඩා උෂ්ණත්වය අඩු වෙනවා නම් මෙතනින් හිතන්න අපි මේ හරිය උෂ්ණත්වය 140යි 149යි 148යි කියලා. එතකොට මොකද වෙන්න ඕන? පෙට්‍රල් වල උෂ්ණත්වය 150ට වඩා අඩු වුණාට පස්සේ මම අර මෙතන කියලා දුන්නා වගේ තාපාංකයට උෂ්ණත්වය අඩු වුණොත් එයා ද්‍රවය බවට පත් වෙනවා. එතකොට 150ට දැන් මේ යන වාෂ්පය මෙතනින් උඩට යනවා ටික ටික. මේ පළවෙනි කුටීරේ, දෙවෙනි කුටීරේ, තුන්වෙනි කුටීරේ බහුව කරගෙන යනවා. යද්දී අර පෙට්‍රල් වලට මොකද වෙන්නේ? සෙල්සියස් අංශක 150ට වඩා උෂ්ණත්වය අඩුයි කියන්නේ එයාට තවදුරටත් වායුවක් විදියට ඉන්න බෑ. එයා අන්න ද්‍රවයක් වෙලා මෙතන එකතු වෙනවා. මේ කුටීරයේදී පෙට්‍රල් ටික එකතු වෙනවා. මොකද එයා ද්‍රවයක් බවට පත් වෙනවා. එයාගේ තාපාංකයට වඩා එන්නේ උෂ්ණත්වය අඩු වෙනවා. එයාට තවදුරටත් වායුවක් විදියට ඉන්න බෑ ඒක. ඊළඟ කුටීරයේ තියෙන 100 සෙල්සියස්. ඒතකොට 100 සෙල්සියස් වලට වඩා උෂ්ණත්වය අඩු වෙද්දී ඩීසල් වලට තවදුරටත් වායුවක් විදියට ඉන්න බෑ. ඒතකොට ඊළඟ කුටීරයේදී මොකද වෙන්නේ? ඩීසලුත් එකතු වෙනවා. අපි හැම එකටම අර මේ වගේම මේ මොකක් හරි සිසිල් කරන ලීබික් කන්ඩෙන්සර් වගේ අයිටම් එකක් පාවිච්චි කරලා එතනින් ද්‍රවය එකතු කරගන්න හැම කුටීරෙම. මම මේක කුටීරයකට විතරයි යන්නේ. හැම කුටීරයකම මොකද වෙන්නේ? අර වායුවෙන් සිසිල් වෙන ටික ද්‍රවය එකතු කරගන්න. අන්තිම කුටීරයට යද්දී සෙල්සියස් අංශක 50යි. 50ට වඩා සිසිල් වෙද්දී LP ගෑස් කියන එකට තවදුරටත් වායුවක් විදියට ඉන්න බෑ. එයාත් මොකද වෙන්නේ? සිසිල් වෙන්න පටන් ගන්නවා, ද්‍රවයක් බවට පත් වෙන්න පටන් ගන්නවා.
එතකොට අපිට උඩම කුටීරයෙන් LP ගෑසුත් එකතු කරගන්න පුළුවන්. දැන් අපි මේකෙදි මොකද කරේ? මිශ්‍රණයේ තියෙන ඔක්කොම ටික වාෂ්ප කරලා දැන්. වාෂ්ප කරලා එක එක උෂ්ණත්වයට යටතේ හදපු කුටීර වලට අපි වාෂ්පය යවලා අදාළ කුටීරයේදී අදාළ වාෂ්පයේ ද්‍රවයක් බවට පත් කරලා එකතු කරගන්න. හරි? ඒකට පාවිච්චි කරනවා ආසවන කුරුල්ල. හරි? එතකොට අපි මේකට කියනවා මේකට කිව්වේ සරල ආසවණය කියලානේ. මේකට අපි කියනවා භාගික ආසවණය කියලා. භාග. ඒ කියන්නේ වාෂ්පය කොටස් විදිහට එක එක තැන් වලට යවලා වෙන් කර ගන්න නිසා අපි මේකට කියනවා භාගික ආසවණය. වාෂ්පේ භාගي අපි යවනවා එක එක කුටීර වලට. මම කියපේක තේරුණානේ. මුළු සම්පූර්ණිකම මුලින්ම වාෂ්ප කරා. පළවෙනි කුටීරයේදී මොකද වෙන්නේ? වැඩිම එක්කෙනා ඉන්නවා තාපාංකය වැඩිම එක්කෙනා ඉන්නවා පළවෙනි කුටීරේ. එයාට වඩා උෂ්ණත්වය අඩු වෙද්දී යට තවදුරටත් වායුවක් ඉදිරියට වෙන නිසා එයා ද්‍රව වෙනවා. ඊළඟට තාපාංකය වැඩි එක්කෙනා ඊළඟ කුටීරේ ඉන්නවා. එයාට වඩා උෂ්ණත්වය අඩු වෙද්දී එයාටත් දැන් වායුවක් ඉදිරියට බෑ. එයා ද්‍රවයක් වෙනවා. උඩම ඉන්නවා තාපාංකය අඩුම එක්කෙනා. එතකොට එයා මොකද වෙන්නේ? ඊට වඩා උෂ්ණත්වය අඩු වෙද්දී එයාටත් වායුවක් ඉදිරියට වෙන නිසා එයා ද්‍රවයක් විදියට එකතු. මේ විදිහට අපි කුටීර එක කුටීරවලදී එක එක්කෙනා එකතු කරගන්න. එතකොට භාග කොටස් වශයෙන් එකතු කරගන්න නිසා අපි මේකට කියනවා භාගික ආසවණය කියලා. ඒතකොට භාගික ආසවණය අපි පාවිච්චි කරන්නේ මොකක් හරි මිශ්‍රණයක් තියෙනවා. මේ මිශ්‍රණයේ තියෙන හැම එකම අපිට වෙන් කරලා ගන්න ඕන. එකක් විතරක් නෙමෙයි මිශ්‍රණය වෙන් කරගන්න. මිශ්‍රණයේ තියෙන ಜಾති ගොඩක්, වාෂ්පශීලී දේවල් ගොඩක් තියෙනවා. මේ හැම එකක්ම අපිට වෙන් කරගන්න ඕන නම් තමයි අපි භාගික ආසවණය කියන ක්‍රමය පාවිච්චි කරන්නේ. තේරුණාද? ඊට පස්සේ තව එකක් තියෙනවා අන්තිමට. මේකේ තියෙන වෙනම කේස් එකක්. ඒ තමයි මේකේදී අපි පාවිච්චි කරන්නේ කුරුඳු කොළ. හරි? කුරුඳු කොළ තියෙනවා. කුරුඳු කොළේ කියන්නේ කොළයක් කියන්නේ මිශ්‍රණයක්නේ. කොළේ ඇතුලේ ಜಾති ගොඩාක් තියෙනවානේ. කොළේ ඇතුලේ එක එක තියෙනවා වර්ණක තියෙනවා. ඒක ඇතුලේ හැදිච්ච පිෂ්ඨය තියෙනවා. කොහොම රසායනික සංයෝග ගොඩක එකතුවක් ශාක පත්‍රයක් කියලා කියන්නේ. ওই කුරුඳු වගේ ශාක පත්‍රවල කුරුඳු, පැංගිරි, ওই වගේ ශාක පත්‍රවල ඇතුලේ තෙල් තියෙනවා. ඒ තෙල් අපිට එක එක ප්‍රයෝජන වලට ගන්න පුළුවන්. එක ප්‍රයෝජන ගන්න පුළුවන් ওই තෙල් ටික කොළේ වලින් වෙන් කරලා ගත්තොත්. එතකොට මේ කොළේ ඇතුලේ තියෙන තෙල් ටික අපි එළියට ගන්නවා. ඒතර කොළේ කියන්නේ යම්කිසි මිශ්‍රණයක් ශාක පත්‍රය කියන්නේ ඒකේ තියෙන තෙල් ටික විතරක් අපි වෙන් කරලා එළියට ගන්නවා. ඕකට අපිට ඕන වෙනම ක්‍රමයක්. මේකේ තියෙනවා පොඩි ප්‍රශ්නයක්. දැන් මේක ශාක පත්‍රයක් නේ. ශාක පත්‍රය අපිට රත් කරොත් මොකද වෙන්නේ? ශාක පත්‍රය ඇකිලිලා, වියලිලා කොටස් වලට කැඩලා යනවනේ. කොළයක් පුච්චලා තියෙනවනේ. ගහක් කොළයක් පිච්චුවොත් මොකද වෙන්නේ? කර වෙලා යනවනේ ඒක. එතකොට අපිට ඒක දැන් හිතන්නකෝ මේ කුරුඳු කොළේ තියෙන තෙල් වල තාපාංකය අපි හිතමු සෙල්සියස් අංශක 200යි කියලා. අපිට ඒක වායු කරගන්න නම් එතකොට සෙල්සියස් අංශක 200ටම රත් කරන්න වෙනවා. සෙල්සියස් අංශක 200ට රත් කරොත් මොකද වෙන ප්‍රශ්නේ? කුරුඳු කොළේ පොඩි වෙලා පිච්චිලා යනවා. ඒකට අපිට ඒ උෂ්ණත්වයට රත් කරොත් කුරුඳු තෙලුත් නැහැ, කොළෙත් නැහැ, ඔක්කොම නැති වෙලා යනවා. මේකෙදි පාවිච්චි කරන පොඩි උපක්‍රමයක්. ඒ උපක්‍රමය තමයි මෙන්න කුරුඳු කොළ ටික වතුරේ දාලා තියෙනවා. සාමාන්‍ය වතුරේ දාලා කුරුඳු කොළ ටික තියෙනවා. හරිද? මේකට අපි එළියෙන් වෙනම නලයකින් හුමාලය එවනවා මේ ෆ්ලාස්ක් ඇතුළට හුමාලය වෙනම එළියෙන් එවනවා. මෙන්න අපි හුමාලය එවනවා ඇතුළට. හුමාලය එද්දි මොකද වෙන්නේ? හුමාලය කියන්නේ වාෂ්පයක් නේ. හුමාලය කියන්නේ වායු අවස්ථාවේ තියෙන එකේ. ඒ වගේම හුමාලය කියන්නේ ජලයනේ. ජලය කොයි වෙලාවකවත් තෙල් එක්ක දිය වෙනවද නැද්ද? ජලය තමයි එක පැත්තක තියෙන්නේ. අනිත් පැත්තේ තියෙන තෙල්. ජලය ඇතුළේ කොයි වෙලාවකවත් දිය වෙන්නේ නැහැ. හරිද? දැන් මේ වාෂ්ප ටික එනවා හුමාලය එනවා මේ මිශ්‍රණය ඇතුළට. දැන් මේක ඇතුළේ වාෂ්ප පිරෙනවා. යම්කිසි තැනකට වාෂ්ප එකතු වෙන්න ඒක ඇතුළේ තියෙන අනිත් එක. ඒක ඇතුළේ තියෙන අනිත් සංයෝගය ඒකේ දිය වෙන්නේ නැති එකක් නම්. ඒ කියන්නේ දිය වෙන එකක් නෙවෙයි නම් එයා කැමති තවදුරටත් ද්‍රවයක් විදිහට ඝනයක් විදිහට තින්නේ නැතුව එයාත් වාෂ්ප වෙයි. ඒ කියන්නේ හරි විදිහට නම් එයාගේ තාපාංගය පහුණාට පස්සේ තමයි එයා වාෂ්ප වෙන්න ඕන. හැබැයි යම්කිසි අවස්ථාවක මේ විදිහට වෙනත් වාෂ්පයක් එනවා නම් ඒක ඇතුළට වෙනත් වාෂ්පයක් එනවා නම් අපි මේ රත් කරගෙන යනවා. රත් කරගෙන යද්දි වෙන වාෂ්පයක් මේ විදිහට ඇතුළු වෙනවා නම් ඒ මිශ්‍රණයට අර මිශ්‍රණයේ තියෙන එක්කෙනා වාෂ්ප වෙනවා තමන්ගේ තාපාංකයට වඩා වැඩි උෂ්ණත්වයක අඩු උෂ්ණත්වයක තාපාංකයට වඩා අඩු උෂ්ණත්වයක. ඒ කියන්නේ 200 සෙල්සියස් වගේ තාපාංකයක් තිබ්බට කුරුඳු ඇතුලේ තියෙන තෙල් ටිකට මොකද වෙන්නේ? 100 සෙල්සියස් නැත්නම්
95 සෙල්සියස් වගේ ජලයේ තාපාංකයටත් වඩා අඩු තාපාංකයකදී කුරුදු ටිකත් වාෂ්ප වෙන්න පටන් ගන්නවා. කුරුදු ටිකත් වාෂ්ප වෙන්න පටන් ගන්නවා. හේතුව තමයි ජල වාෂ්ප මේක ඇතුළට ආපු නිසා. ඒ කියන්නේ හරියට නිකන් අර මේ තරගෙට වාෂ්ප වෙනවා. ජලයට මෙච්චර මේ ඉක්මනින් වාෂ්ප වෙන්න පුළුවන් නම් එයි මට බැරි. අන්න එහෙම වැඩක් තමයි වෙන්නේ. ජලයත් වාෂ්ප වෙලා ඉනකොට මම මොකටද තවදුරටත් ද්‍රව විදිහට ඉන්න මාත් වාෂ්ප වෙලා පෙන්නන්නම් කියලා කුරුඳු ටික වාෂ්ප වෙනවා. කුරුඳු මේක ඇතුලේ තියෙන තෙල් ටික වාෂ්ප වෙනවා. දැන් මේ ජලයේ වාෂ්ප ටිකයි කුරුඳු වාෂ්ප ටිකයි ඔක්කොම මොකද වෙන්නේ? අර ලීබික් කන්ඩෙන්සරය ඇතුලේ තියෙන වටේ දිගේ මෙහෙම යනවා. යනකොට ආයි සාමාන්‍ය උෂ්ණත්වයටපත් වෙනවනේ. තාපාංකයට වඩා අඩු උෂ්ණත්වයටපත් වෙනවා. තාපාංකයට වඩා අඩු උෂ්ණත්වයට පත් වුණාම මේ දෙකම ද්‍රව බවට පත් වෙනවා. ද්‍රව බවට පත් වෙලා මෙතන තියපු බීගරේ එකතු වෙනවා. හැබැයි අපිට තියෙන වාසිය තමයි මේ දෙක දිය වෙන්නේ නැහැ. ජලය ඇතුලේ කොයිලාකවත් දිය වෙන්නේ නැහැ. එතකොට ද්‍රව දෙක එකතු වෙද්දී තෙල් ටික උඩින් එකතු වෙනවා ජලය යටින් එකතු වෙනවා. අපි දැකලා තියෙනවානේ පොල් තෙල් වතුර එකට දැම්මොත් පොල් තෙල් උඩින් පාවෙනවා ජලය වෙනම යටින් තියෙනවා. එතකොට මේ දෙකම එකට ද්‍රව වුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද තෙල් ටික උඩින් තියෙනවා ජලය යටින් තියෙන්නේ. අපිට ජලය යටින් අයින් කරාට පස්සේ උඩ තියෙන තෙල් තට්ටුව වෙන් කරගන්න පුළුවන්. කුරුඳු තෙල් ටික අපිට වෙනම වෙන් කරගන්න පුළුවන්. ඒක කුරුඳු වලදී අපි පාවිච්චි කරේ තාපාංකය දක්වා රත් කරන්නේ නැහැ. වාෂ්ප කරගන්න ඕන එකේ අපි තාපාංකය දක්වා රත් කරන්නේ නැහැ. ඒ විනෝඩ අපි මොකද්ද කරේ? වෙන වාෂ්ප වෙලා ඉන්න සංයෝගයක් අරය ගාවට එවනවා. එතකොට එයා මොකද වෙන්නේ? තාපාංකයට වඩා අඩු උෂ්ණත්වයකදී වාෂ්ප වෙනවා. ඒ වාෂ්ප එකතු කරලා කලින් විදියමයි වාෂ්පය අපි ද්‍රව කරලා ඒ ද්‍රවය එකතු කරගන්න. මේ දෙක දිය වෙන්නේ නැති නිසා මේ එකතු වෙන ද්‍රව දෙක දිය වෙන්නේ නැහැ. ද්‍රව දෙක දිය වෙන්නේ නැති නිසා අපිට වෙන වෙනම ඒ ද්‍රව දෙක වෙන් කරලා ගන්න පුළුවන්. ඔන්න ඔබ තමයි කුරුඳු වලදී පාවිච්චි කරන්නේ. එතකොට මේකේදී අපි උදව් කරගත්තේ කුමාලය නිසා මේකට අපි කියනවා කුමාල ආසවණය කියලා. කුමාලය පාවිච්චි කරලා වැඩේ කරගන්න නිසා මේකට කියනවා කුමාල ආසවණය කියලා. ඔන්න ඔය තුන තමයි ආසවන ක්‍රම තුන. සරල ආසවණය, භාගික ආසවණය, කුමාල ආසවණය. මේ නමේම තියෙනවා ඔයාලට මතක තියාගන්න පුළුවන්. සරල ආසවණය. හරි සරලයි. අපි තාපය දුන්නා, රත් කරා වාෂ්පය ආවා, වාෂ්පය ද්‍රව කරගත්ත, එකතු කරා හරිම සරලයි. ඒක නිසා අපි කියනවා සරල ආසවණය. භාගික ආසවණය කියන්නේ වාෂ්පය කරගත්තා. වාෂ්පය අපි කොටස් වශයෙන් තමයි ද්‍රව කරගන්නේ භාග විදිහට. ඒක නිසා භාගික ආසවණය. කුමාල ආසවණය කියන්නේ අපි ආසවණය කරගන්නේ හුමාලය පාවිච්චි කරලා. වාෂ්ප ටික එවලා මෙයා තාපාංකයට වඩා අඩු උෂ්ණත්වයකදී වාෂ්ප කරලා ඒ වාෂ්ප ටික අපි නැවත ද්‍රව කරගන්න. ඒක නිසා මේකට කියනවා කුමාල ආසවණය කියලා. ඔන්න එහෙනම් ආසවන ක්‍රම තුන. ඕක තමයි අරිස්ටෝටල් පේපර් එකේ දැන් බලන්න විභාගගත රචනා ප්‍රශ්න අරගෙන ඔයාලට හරියට ලේසියෙන් තේරුණා ඇති මොකද්ද වෙන්නේ කියලා සහ ඒ කොටස් ටික නම් කරගන්න ක්‍රම ටික නම් කරගන්න ඒකට දාලා දෙන තියෙන උදාහරණ ටික නම් කරගන්න හරිය ලේසියෙන් පුළුවන් මේ දැන් ප්‍රශ්න අරගෙන කරලා බලන්න. මෙන්න මේ තුන ගැන තමයි අහලා තියෙන්නේ. ගොඩක් අය මේක පටලවා ගන්න නැත්නම් මෙන්න මේ වෙන්නේ මොකද්ද මේක ඇතුලේ වෙන්නේ මොකද්ද කියලා හරියට තේරුම් අරගෙන නැති නිසා. මම හිතනවා දැන් මේ ටික හරියට පිළිවෙලට අහගෙන හිටපු කෙනෙක්ට නම් අනිවාර්යෙන් මේ විදි තේරලා ඇති ආසවන ක්‍රම තුන. ආසවන ක්‍රම තුන මොන වගේද කියලා. ඕක මතක තියාගන්න මම පොඩි උදාහරණ කතා තුනකුත් කියන්නම්. හරිද? හිතන්නකෝ ඔයගොල්ලෝගේ O level ක්ලාස් තුනක් තියෙනවා කියලා. පළවෙනි ක්ලාස් එකේ 11A. හරි? 11A පන්තිය තියෙනවා. හරිද? ඊළඟට තියෙනවා 11B පන්තිය. ඊළඟට තියෙනවා 11C පන්තිය. තියන්නේ ඉස්කෝලේ ඒ පස් දෙනවනේ. ඔව් මේකේ ඉන්නවා ගොල්ලෝ පස් දෙනෙක්. 11A පන්තියේ ඉන්නවා ගොල්ලෝ පස් දෙනෙක්. හරිද? දැන් මේ ඉස්කෝලේ සෞඛ්‍ය සර්ට ආරංචියක් යනවා. දැන් මේ සෞඛ්‍ය සර්ටත් හොඳට මේ ඇඟේ පතේ හයිය තියෙන පොළු ටිකක් හොයාගන්න ඕන. ඉස්සරහා තියෙන ස්පෝර්ට් වැඩ ටිකට කලාප තරඟ වලට. ඔන්න ඇඟේ පතේ හයිය තියෙන පොළු ටිකක් හොයාගන්න ඕන සර්ට. සර්ට ආරංචියක් යනවා 11 ඒකේ කොල්ලෙක් කියනවා ජිම් එකට යන්න. ජිම් එකට ගිහිල්ලා හොඳට මේ මහන්සිලා වැඩ කරන කොල්ලෙක් ඉන්නවා. හැබැයි සර්ට මේ පෙනුමින් හොයාගන්න බැහැ. දැන් සර් ඔයගොල්ලෝ පොඩ්ඩක් මේ වැඩේ හොයාගන්න කියලා සර් පන්තියට කියනවා ජිම් වලදී වල බර උස්සන සෙට් එකක්. ඔය යකට දාලා උස්සන බර උස්සන පොල්ලදී ඔයින් සෙට් එකක් කියනවා පන්තියට. එතනද සර් කියනවා කැමති එක්කෙනෙක් ඉස්සරහට ඇවිල්ලා මේක උස්සලා වෙන්න. ඉතින් ලේසියෙන් උස්සන්නේ කවුද? ජිම් එකට ගිහිල්ලා ඔක උස්සලා පුරුදු එක්කෙනානේ. ඔන්න ජිම් එකට ගිහිල්ලා උස්සලා පුරුදු එක්කෙනා පොල්ල ඇවිල්ලා ගැම්මට උස්සලා වෙන්න. සර්ට පුළුවන් ජිම් යනකොට ටක් ගාලා අඳුර ගන්න. ඕක තමයි හරි විදියට ඔක ලේසියෙන්ම උස්සලා වෙන්න. සර් ලේසියෙන්ම ඔන්න ජිම් එකට යන කොල්ලම අඳුර ගත්තා. හරි ලේසි වැඩේ. මේ සෙට් බර උස්සන සෙට් එකක් විතරයි ගේන දෙන්නේ. 11B එකට ගියාම තත්ත්වය ඊට වඩා ටිකක් වෙනස්.
11B එකේ තර වගේ කොල්ල පහක් ඉන්නවා. 11B එකේ සර්ට ආරංචි යන විදියට කොල්ල එක්කෙනෙක් නෙමෙයි දෙතුන් දෙනෙක්ම ඉන්නවා ජිම් එකට යන. හැබැයි සර්ට මේ හොයාගන්න පුළුවන් වෙනවා පොඩි විශේෂත්වයක්. ඔය උතන ඉඟ කොල්ලෙක් ජිම් එකට ගිහිල්ලා අත් වලට බර උස්සන එක තමයි කරන්නේ. ඒ කියන්නේ අත් දෙක ට්‍රේන් කරන එක තමයි කරන්නේ. අත් දෙකට මහන්සි වෙන එක තමයි කරන්නේ. අත් දෙකට බර උස්සලා අත් දෙක හදාගන්න තමයි කොල්ලා ජිම් එකට යන්නේ. එක්කේ. අනිත් එක්කෙනා යන්නේ පපුවට එක්සර්සයිස් කරලා පපුව ටිකක් මේ පල්ලට පපුව හදාගන්න. දෙවෙනි කොල්ලා. තුන්වෙනි කොල්ලා යන්නේ කකුල් දෙක හොඳට කකුල් දෙක අර මහත් කරලා හදාගන්න පුළුවන්. කකුල් දෙක මහත් කරලා කකුල් දෙක ශක්තිමත් කරගන්න තමයි තුන්වෙනි. තුන් දෙනා යන්නේ වැඩ තුනකට තමයි ජිම් එකට යන්නේ. දැන් සර්ට ඕන මේ තුන් දෙනා වෙන් කරලා අඳුරගන්න. සර් ක්ලාස් එකට කියනවා අත්වලට එක්සර්සයිස් කරන ওই ඩම්බෙල් තියෙන ඩම්බෙල් සෙට් එකක් ගේ. පපුවට එක්සර්සයිස් කරන මැෂින් එකකුත් ගේනවා පන්තියට. ඔය වාඩි වෙලා එක්සර්සයිස් කරන පපුවට එක්සර්සයිස් කරන මැෂින් එක. කකුලට එක්සර්සයිස් කරන මැෂින් එකකුත් ගේනවා. හරි. සර් කියනවා මේ තුනේ වරදාලා උස්සල පෙන්වන්න පුළුවන් කට්ටිය ඉස්සරහට එන්න කියලා. එතකොට අත්වලට එක්සර්සයිස් කරන මැෂින් එක ටක් ගාලා දూరు කරනවා. අර අත්වලට එක්සර්සයිස් කරන කොල්ල. පපුවට එක්සර්සයිස් කරනකොට පපුවට එක්සර්සයිස් කරන මැෂින් එක දూరుගන්න. කකුල් වලට එක්සර්සයිස් කරනකොට කකුල් වලට එක්සර්සයිස් කරන මැෂින් එක දూరుගන්න. සර්ට පුළුවන් වෙනවා තුන් දෙනා වෙන් කරලා අඳුනගන්න. හරියට භාගික ආසවණේ වගේ මිශ්‍රණයේ තියෙනවා අපිට වෙන් කරගන්න ඕන වාෂ්පශීලී සංයෝග තුනක්. හරියට ක්ලාස් එකේ ජිම් යනකොට තුන් දෙනෙක් හිටියා වගේ. අපිට එක එක්කෙනා වෙන් කරගන්න අපි විශේෂ තත්ත්ව තුනක් හදන්න. අර සර් ක්ලාස් එකේ කරා වගේ පපුවට එක්සර්සයිස් කරන එකයි අතර එක්සර්සයිස් කරන එකයි වෙනම මැෂින් තුනක් ගෙනා. සර්ට වෙන් කරලා අඳුර ගන්න පුළුවන් ජිම් යනකොට තුන් දෙනෙක් හිටියත් ඒ තුන් දෙනාම වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. හරි? භාගික ආසවණයේ දිනුනේ ඒ වගේ වැඩ. තුන්වෙනි එකේ තමයි සුපිරිම වැඩේදී. තුන්වෙනි පන්තියේ 11 100 එකේ කොල්ල පහක් ඉන්නවා. කොල්ල පහක් ඉන්නවා. හැබැයි 11 100 එකේ ඉන්නවා. 11 100 ගත්තාම මේක ඇත්තටම ජිම් යන කොල්ලෙක් නෑ. හරියට ජිම් එකට යන කොල්ලෙක් නෑ. එක කොල්ලෙක් ඉන්නවා ජිම් එකට යනවා කියලා ටෝක් දෙනවා. මම නම් හැමදාම ජිම් එකට යනවා ජිම් එක මොකක්ද කියලා ටෝක් දෙනවා. හැබැයි ඇත්තටම ඊළ ජිම් එකේ මහන්සිලා මේ සෙල්ලම් කරන්නේ නැහැ. කියනවා හැමෝටම කියනවා ටෝක් එක දෙනවා මම නම් ජිම් යනවා කියලා ටෝක් එක දෙනවා. දැන් සර්ට මේ ජිම් යනවා කියලා ටෝක් දෙන කොල්ලම අඳුර ගන්න ඕන. සර් හැබැයි ජිම් එකේ යන තියෙන මේ බඩු එකක්වත් ගේන්නේ නැහැ. මොකද සර් දන්නවා මොකද ජිම් යනවා කියලා ටෝක් එක දුන්නාට මොකද ජිම් එකේ තියෙන සෙල්ලම් දාන්න බෑ. ඒක නිසා ජිම් එකේ තියෙන බඩු ටික ගෙනවොත් මූ අතපය කඩාගෙන මෙතන විනාශ වෙලා යනවා. ඒක නිසා සර් පොඩි මේ කිලෝ එකේ විතර කළුගල් දෙකක් ගෙනල්ලා පන්තියේ තියෙනවා. පන්තියේ තියලා සර්ට එක ෂුවර් එකෙක් ඉන්නවා ජිම් යන්නේ නැහැ මූණෙන් ජිම් යන්නේ නැහැ ෂුවර් කියලා. එක කොල්ලෙක් සර් දන්නවා ඌණන් ජිම් යන්න විදියක් නැහැ කියලා. සර් ওই කොල්ලට කියනවා කලින්ම මම කළුගල් දෙක තියෙනවා උඹ ඇවිල්ලා ගැම්මට එකක් උස්සලා දෙන්න බං කියලා. දැන් ওই සර් කියපු කොල්ල මොකද ටක් ගාලා ඇවිල්ලා කළුගලක් උස්සලා දෙන්නවා. දැන් අර ජිම් යනවා කියලා ක්ලාස් එකේ ටෝක් දීපු එකට අවුල්නේ. මෙන්න මේ නිකන් ඉඳපෙකුත් කියලා කළුගලක් ඉස්සුව මම මොකටද නිකන් ඉන්නේ කියලා මූත් නැගිටලා ගිහලා ඉතුරු කළුගල උස්සනවා. ඔන්න සර්ට අර ජිම් යනවා කියලා ටෝක් දීපු එක හොයාගන්න පුළුවන් නේ ක්ලාස් එකේ. මෙතන එන්නේ ඒ වගේ වැඩක් නේ. කුරුඳු කොළවල තාපාංකය දක්වා අපි රත් කරන්නේ නැහැ. හරියට ජිම් යන එකාට ජිම් යන මේ මැෂින් එකක් දෙන්නේ නැහැ. අපි වෙන තාපාංකයට ආපු වාෂ්පයක් කුරුඳු කොළවලට පේන්න මෙතෙන්ට අරගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? කුරුඳු කොළවල තාපාංකයට එන්න කලින් අඩු තාපාංකයකදී එයා වාෂ්ප බවට පත් වෙලා ද්‍රවය වාෂ්ප බවට පත් වෙලා වාෂ්ප ටිකෙන් අපිට ද්‍රවය වෙන් කරගන්න පුළුවන් වෙනවා. මෙතන 11 100 ගේ අර ජිම් යනවා කියලා ටෝක් දීප් එකට පේන්න වෙන කොල්ලෙක් ගෙනන සර් කළුගල උස්සලා පෙන්නුවානේ. එතකොට අරුව ඇවිල්ලා ඇරියස් එකට මොකද කරේ ටක් ගාලා අනිත් එක උස්සලා පෙන්නුවා. කුරුඳු කොළවල වෙන්නේ කුමාරාසවණී වෙන්නේ තොන්න වගේ වැඩ තුන. එතකොට මම මේක තවදුරටත් ලේසියෙන් මතක තියාගන්න තමයි උදාහරණ තුන කිව්වේ. ඒ උදාහරණ තුන පාවිච්චි කරලා තවදුරටත් ලේසියෙන් ඔයාලට මේ කතාව මතක තියාගන්න පුළුවන්. හරි ආසවන ක්‍රම තුන ලේසියෙන් මතක තියාගන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන්. හරි දැන් අර ස්ට්‍රක්චර් ප්‍රශ්නේ අරගෙන බලන්න. ඒකේ සම්පූර්ණ උත්තර ටික ඔයාලට දැන් ලියා ගන්න පුළුවන්. ඒකේ බැලුවහම තේරෙනවා අච්චු පොතේ තියෙන රූපත් නෙමෙයි දීලා තියෙන අලුත්ම රූප දීලා තේරුම් ගත්ත කෙනෙක්ට විතරක් උත්තර ලියන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට මේකත් අනිවාර්යෙන් කොලයක් අරගෙන ඇඳලා තියාගන්න. මොකද ෂෝට් නෝට් එකක් විදිහට ආසවන ක්‍රම වලට ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. මීට අමතරව තව පොඩි පොයින්ට් එකක් අච්චු පොතේ තියෙනවා. ඒ ටික සම්පූර්ණ ටික දාලා හදපු ෂෝට් නෝට් එකක් මම ඔයගොල්ලොත් එක්ක WhatsApp channel එකට දාන්න. WhatsApp channel එකේ link එක පහළ දාලා තියෙනවා. ඒකටත් එකතු වෙලා ඉන්නේ. ඒ වගේම අපේ YouTube channel එකටත් එකතු වෙලා ඉන්නේ. මොකද ඉස්සරහටත් මේ වගේ chemistry ඊට පස්සේ ඔයගොල්ලෝ තියෙන biology ඊට පස්සේ physics හැම එකටම අදාළව පාඩම් කරගන්න කෙටි ක්‍රම වගේ මේ වගේ පාඩම් කොටස් අපි එකතු කරන්න බලාපොරොත්තු වෙනවා අපේ YouTube channel එකට. ඒක නිසා එකතු වෙලා ඉන්නේ. ඒ වගේම
ඕලෙවල් කරනවා ඔයාගේ යාළුවන්ට මේ channel එකේ විස්තරේ මේ වීඩියෝස් share කරන්න. එතකොට එයාටත් ලොකු උදව්වක් වේවි. ඕලෙවල් exam එකට හොඳින් ලේස්ති වෙලා ඔයත් එක්කම හොඳ රිසල්ට් එකක් දාලා A level වලට ගැම්මෙන් හොඳ O-level science වලට හොඳ රිසල්ට් එකක් තියාගෙන A level වලට යන්න පුළුවන්කම ලැබෙයි. ඒ නිසා වීඩියෝ එක share කරන්න. ඒ වගේම channel එකට එකතු වෙලා ඉන්න.